මේ තියෙන්නේ සති අන්තයේ දවසක මගේ උදේ කෑම වේලක්. පුංචි කාලේ අපේ අම්මා මට මේ විදිහටම කහබතල තම්බලා පොල් ගාලා දීලා තියෙනවා මට මතකයි. ඉතින් ඒ මතකයත් එක්කම මට හිතුණා අද කහබතල අලයක් තම්බලා පොල් ටිකකුත් ගාගෙන කන්න තියනවා නම් හොඳයි කියලා. ඉතින් ඔන්න උදේ පාන්දරින්ම මම මේ බතල එක තම්බන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම මම මේ බතල ටික හොඳට හොද ගන්නවා. හොදලා බතලාලේ උඩ යට කොටස් දෙක කපලා තමයි මම තම්බ ගන්න යන්නේ. මේ දවස් ටිකේම එක දිගටම වැහැපු නිසා අද උදේ පුංචි අවුවක් තියෙනවා. ඉතින් අවුව නිසා තමයි මම මේ එළියේ ලිපේම මේ වැඩේ කරන්න ලෑස්ති වුනේ. පුංචි අල ටික නම් මං ඒ විදිහටම දැම්මා. හැබැයි මේ ලොකු අලය නම් තැම්බෙන්න ටිකක් වෙලා යයි කියලා හිතුන නිසා ඒක දෙකට කපලා තමයි මම දැම්මේ. මේ ටික තැම්බෙන්න විනාඩි 15ක් 20ක් වගේ වෙලාවක් යනවා. ඉතින් ඒ අතරතුරේදී ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක ඇරලා බලලා ලුණු ටිකකුත් එකතු කරගන්න. මං ඒ අතරතුරේදී පොල් ටිකකුත් ගාගත්තා. පොල් ටිකටත් ලුණු කුඩු චුට්ටක් එකතු කරලා හොඳට මේක අනලා තියාගන්න. දැන් නම් බතර ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේක නිවෙනකන් ඉන්න නැතුව මම මේ ලැහැස්ති වෙන්නේ උණුවෙන්ම කන්න. අපි බතර තම්බගත්ත භාජනයේ වතුර ටික තියෙන නිසා මම මේක වෙනම භාජනයකට අයින් කරගන්නවා. මොකද මේක හොඳට තැම්බිලානේ තියෙන්නේ. අර උණු වතුර එකේ තිබුණොත් තව ටිකක් මේ බතර ටික බෙරි වෙන්න බලනවා. ඒ නිසා වතුර භාජනයෙන් අයින් කරලා තමයි තියාගන්න ඕනේ. ඉතින් මම නම් හරිම ආස කෑමක් තමයි මේ කහපතල කියන්නේ. මං හිතනවා ඕගොල්ලොත් මේ විදියට කන්න ගොඩාක් කැමති ඇති කියලා. ඒ කොහොම වුණත් ඉස්සෙල්ලා තිබුණ ලස්සන අවුව නම් දැන් නැහැ. ඔයාලට සද්දෙත් ඇහෙනවා ඇති. දැන් නම් ආයෙමත් හයියෙන් වහිනවා. ඉතින් නිවාඩු දවසේ වැස්සේ සීතලේ උණු උණුවෙන් කහපතලයක් තමයි මම උදේ කෑමට ගත්තේ.